ආදරණීය සුඳුරු ආත්මයනි, මේ මොහොතේ ඔබේ මුළු ලෝකයම මොහොතකට නතර කරන්න. ඔබ මේ වීඩියෝව නරඹන්නේ අහම්බෙන් නෙමෙයි. විශ්වය අද ඔබ වෙතට පණිවිඩයක් එවන්නේ ඔබ කාලයක් තිස්සේ විඳපු ඒ නොපෙනෙන පීඩනයෙන් ඔබව මුදවා ගන්නයි. අපි මේ පණිවිඩයට සවන් දෙන්න කලින් ඔබේ ආත්මය වටා ශක්තිමත් ආරක්ෂක පවුරක් ගොඩනගමු. දැන් ඊටාම සෙමින් ඔබේ ඇස් දෙක පියාගන්න. ඔබේ ශරීරය සම්පූර්ණයෙන්ම ලිහිල් කරන්න. ඔබේ දෑත් දෙපසට දාමා ඊටාම නිදහස් ඉරියව්වකින් ඉන්න. දැන් ගැඹුරු හුස්මක් ගන්න. ඔබේ පෙනහළු පිරනතුරු ඒ පිරිසිදු විශ්වීය වාතය ඇතුළට ගන්න. දැන් තත්පරයක් රඳවාගෙන සිටින්න. දැන් ඊටාම මෘදුව මඳ පවනක් වගේ ඒ හුස්ම පිට කරන්න. ඔබ ඒ හුස්ම පිට කරද්දී මෙතෙක්කල් ඔබේ හිතේ තිබුණු බය, සතුරන් ගැන තිබුණු සැකය සහ මාව වට්ටයිද කියන ඒ අසහනකාරී සිතුවිලි ඔක්කොම ඔබේ ශරීරයෙන් ඈතට ගලාගෙන යනවා කියලා හිතන්න. දැන් ඔබේ හිස මුදුන දෙස බලන්න. විශ්වයෙන් ගලා එන අතිපිරිසිදු, දීප්තිමත් සුදු පාට ආලෝක ධාරාවක් ඔබේ හිස මුදුනින් ඔබේ ශරීරයට ඇතුළු වෙනව සිතින් මවා ගන්න. ඒ ආලෝකය ඔබේ මුළු ශරීරය පුරාම පැතිරී යනවා. ඔබේ දෑත්, ඔබේ පාද, ඔබේ හදවත මේ හැම තැනක්ම දැන්නේ දිව්‍යමය ආලෝකයෙන් පිරීලා. දැන් බලන්න. ඔබේ ශරීරයෙන් පිටතට ඒ ආලෝකය විහිදෙනවා. ඔබ වටා අඩි කිහිපයක් ඈතට විහිදුණු මහා බලගතු සුදු පාට ආලෝක වලල්ලක් නිර්මාණය වෙලා තියෙනවා. මේක ඔබේ දිව්‍යමය පලිහයි. කිසිම නරක බලවේගයකට, කිසිම ඊර්ෂ්‍යාවකට හෝ අඳුරු සිතුවිල්ලකට මේ ආලෝකය විනිවිද යන්න බෑ. ඒ ආලෝක වලල්ලට ගැටෙන ඕනෑම නරක ශක්තියක් එතනම වාෂ්ප වෙලා යනවා. ඔබ දැන් ඉන්නේ මහා විශ්වීය රැකවරණයක් මැද. ඔබට කිසිම දෙයකට බිය වෙන්න අවශ්‍ය නැහැ. ඔබ දැන් ආරක්ෂිතයි. ඔබ දැන් සංසුනයි. දැන් ඊටාම සෙමින් මෘදුව ඔබේ දැස් විවෘත කරන්න. තිරයේ පෙනෙන මේ බලගතු ආරක්ෂක පලිහවල් තුන දෙස හොඳින් බලන්න. රන්වන් ආලෝකය විහිදෙන පලිහ, ගැඹුරු නිල්මෙණික් පලිහ, වටිනා රිදී පලිහ. ඔබේ යටිහිතට මේ මොහොතේ වෙදිපුරම ඇදී යන, ඔබට වඩාත්ම ආරක්ෂිතයි කියලා දැනෙන පලිහේ අංකය පහලින් කමෙන්ට් කරන්න. දැන් අපි බලමු විශ්වය ඔබව සතුරු කරදරවලින් මුදවාගන්නේ කොහොමද කියලා. ඔබ තෝරාගත්තේ ඒ මහා බලගතු රන්මන් පලිහනම්. මගේ ආදරණීය සොඳුරු ආත්මේනි, මේ පණිවිඩය ඊටාම අවධානයෙන් අහන්න. ඔබ දැන් ඉන්නේ ඊටාම ප්‍රවේශම් විය යුතු කාලයකයි. ඔබට දැනුණා නේද පහුගිය කාලේ ඔයා මොනතරම් මහන්සි වෙලා දියුණු වෙන්න හැදුවත් මොකක් හරි නොපෙනෙන බාධාවක් ඔයාව පස්සට ඇදලා දානවා වගේ. ඔයා අලුත් දෙයක් මිලදී ගත්තම ඔයාගේ පවුලේ සතුටක් දකිද්දි ඔයාගේ හිතට සමීපතම කියලා හිතන සමහර අයගේ මුහුණේ යැන්දෙන ඒ කෘතිම හිනාව ඔයාට නිරීක්ෂණය වුණා නේද? ඔවුන් ඔයාගේ මුහුණට hina වෙලා ඔයාට ගොඩක් සතුටුයි කියලා කිව්වත් ඔවුන්ගේ ඇස්වල තිබුණේ ඒ සතුට නෙවෙයි.
ඔවුන්ගේ හිත යටින් මහලොකු ගින්නක් ඇවිලෙනවා. ඇයි මෙයාට විතරක් මෙහෙම වෙන්නේ? මට නැති දෙයි මෙයාට ලැබුණේ කොහොමද කියන ඒ මහා ඊර්ෂ්‍යාව ඔවුන්ගේ හිත උඩුදුවවලා තියෙන්නේ. සොඳුරු ආත්මේනි, විශ්වය අද මට පෙන්නනවා මේ සතුරා ඉන්නේ ඔබට බොහෝම ළඟින් කියලා. සමහර විට මේ ඔබේම ලේනාතියෙක්, එහෙමත් නැත්නම් ඔයා පණ වගේ විශ්වාස කරන ඔබේම සමීපතම යාළුවෙක් වෙන්න පුළුවන්. ඔවුන් ඔයාගේ රහස් දන්නවා, ඔයාගේ දුර්වලකම් දන්නවා. ඔවුන් මේ දේවල් පාවිච්චි කරලා ඔයා නැති තැන ඔයාගේ නම කැත කරන්න, ඔයාගේ ප්‍රතිරූපය විනාශ කරන්න මහා කුමන්ත්‍රණ දියත් කරනවා. ඔවුන් පතුරවන ඒ අමූලික බොරු නිසා ඔබව වැරදියට තේරුම් ගත්ත අය ඕනෑ තරම් ඇති. මේ නිසාම ඔයාගේ ගමන ගොඩක් පස්සට ගියා. ඔයාගේ හිතේ තිබුණ ඒ අහිංසක උද්‍යෝගයේ ඔවුන් නිවා දැම්මා. හැබැයි මතක තබා ගන්න, විශ්වයේ යුක්තිය දැන් ක්‍රියාත්මකයි. අද මේ මොහොතේ ඉඳන් විශ්වයේ ඔබ වටා මේ රන්වන් පලිහ බැඳලා අවසන්. ඔවුන් ඔබව වටන්න හදපු හැම උගුලක්ම, ඔවුන් පතුරවන හැම විෂසහිත වචනයක්ම දැන් පාරාවලල්ලක් වගේ ඔවුන් වෙතටම කෙරකෙන්න පටන් ගන්නවා. සොඳුරු ආත්මේනි, මේක විශ්වයේ නීතියයි. ඔවුන් ඔබ වෙනුවින් හාරපු වලේ ඔවුන්ම වැටෙන දවස වැඩි ඈතක නෙවෙයි. ඔවුන්ගේ ඒ කූට උපායන් සියල්ල ඉදිරියේදී ඔවුන් ඉදිරියේම හෙළිදරව් වේවි. ඔබ දැන් කල යුත්තේ එකම එක දෙයයි. කිසිම දෙයකට බිය නොවි ඔබේ ගමන නිහඬව යන්න. ඔබේ සාර්ථකත්වය තමයි ඔවුන්ට දිය හැකි ලොකුම දඬුවම. ඔවුන් ඔබව රහසින් විවේචනය කරද්දී ඔබ ආදරයෙන් සහ කරුණාවෙන් තවත් බැබලෙන්න. විශ්වය ඔබ වෙනුවෙන් මේ සටන බාරගෙන අවසන්. කිසිම මිනිසෙකුට බෑ විශ්වයේ රැකවරණය ලබන ඔබව විනාශ කරන්න. දැන් ඒ මහා ආත්ම විශ්වාසයෙන් යුතුව හදවතින්ම මේ වචන කියන්න. විශ්වීය යුක්තිය මම විශ්වාස කරමි. මගේ සාර්ථකත්වයට බාධා කරන සියලු නරක බලවේගයන්ගෙන් මම දැන් නිදහස. විශ්වීය යුක්තිය මම විශ්වාස කරමි. මගේ සාර්ථකත්වයට බාධා කරන සියලු නරක බලවේගයන්ගෙන් මම දැන් නිදහස. ඔබ තෝරාගත්තේ ඒ ගැඹුරු නිල්මණික් පලිහ නම්. සොඳුරු ආත්මයනි, මේ පණිවිඩය ඔබේ ජීවිතයේ බොහෝ ගැටලුවලට පිළිතුර වෙන්න පුළුවන්. ඔබේ ප්‍රශ්නේ තියෙන්නේ පියවියසට පෙනෙන සතුරන්නට විතරක් නෙවෙයි. ඔයාට මතකද පහුගිය කාලේ ඔයාගේ ජීවිතයේ සිද්ධ වුණු දේවල්? ලොකු වසනීපයක් නැටුවත් උදේට ඇහැරෙද්දී මුළු ඇඟම රිදෙනවා වගේ, මහා ලොකු බරක් කර තබාගෙන ඉන්නවා වගේ ඔයාට දැනුණා නේද? හිතේ මහා ලොකු අසහනයක්, කිසිම දෙයකට හිත යොමු කරන්න බැරි කම්මැලිකමක් ඔයාව වට කරගෙන තිබුණා. ඔයා මාරම උනන්දුවෙන් පටන් ගන්න වැඩ කිසිම හේතුවක් නැතුව මැදදී නතර වුණා. සල්ලි අතට ආවත් ඒව කොහේ යනවද කියලා හිතාගන්න බැරි තරමට වියදම් වෙලා ගියා නේද? සොඳුරු ආත්මයනි, මේක සාමාන්‍ය දෙයක් නෙවෙයි. මේ තමයි සතුරු ඇස්වහ, කටවහ හා හෝවහවල බලපෑම. ඔයාගේ ජනප්‍රියත්වය, ඔයාගේ පවුලේ තියෙන ඒ ලස්සන බැඳීම, ඔයා hina වෙලා ඉන්න විදිහ දරාගන්න බැරි පිරිසක් ඔබට රහසින් කරපු විනකිරීම්වල ප්‍රතිඵලයක් මේ. ඔවුන්ගේ ඒ අඳුරු සිතුවිලි ඔබේ නිවසේ සාමයට, ඔබේ මානසික සුවයට බාධා කරලායි තිබුණේ. හරියට ඔබේ ආලෝකය වටා කළු වලාකුළු බැඳලා තිබුණා වගේ. හැබැයි දැන් ඒ අඳුරු පළවා හරින කාලය උදා වෙලා. මේ නිල්මණික් පලිහ කියන්නේ විශ්වයේ තියෙන මහා බලගතුම පලිත්‍රකාරකයක්. අද මේ මොහොතේ ඉඳන් ඒ නපුරු බෙල්මවල්, ඒ විෂසහිත වචන සහ ඔබේ දියුණුවට හරස් වෙලා තිබුණු හැම අදෘශ්‍යමාන බාධකයක්ම මේ නිල් ආලෝකයෙන් පිච්චිලා වාෂ්ප වෙලා යනවා. ඔබව වටන්න, ඔබව අසරණ කරන්න හදපු ඒ හැම අඳුරු බලවේගයක්ම දැන් පරාජය වෙලා ඉවරයි. ඉදිරි දින කිහිපය ඇතුළත ඔබේ ශරීරයට මහා පුදුමාකාර සැහැල්ලුවක් දැනෙන්න ගනීවි. හරියට කර උඩ තිබුණු මහා ලොකු බරක් බිම තිබ්බා වගේ. ඔබේ හිතට අලුත් බලාපොරොත්තු, අලුත් ශක්තියක් ගලාගෙන එවි. වැසි තිබුණු දියුණුවේ දොරටු එකින් එක විවෘත වෙද්දී ඔබව වටන්න හදපු අය ඔබේ ජයග්‍රහණය දෙස බලා හූල්ලනවා ඔබටම පෙනේවි. ඔබ දැන් පිරිසිදුයි. ඔබ දැන් ශක්තිමත්. කිසිම අඳුරු බලවේගයකට බැහැ විශ්වයේ මේ නිල් ආලෝක වලල්ල විනිවිදෙන්න. දැන් ඒ මහා සහනයෙන් යුතුව මේ වචන මෙනෙහි කරන්න. විශ්වීය ආලෝකය මා පිරිසිදු කරයි. සියලු අදෘශ්‍යමාන බාධක මගෙන් දුරු වී ඇත. මම දැන්
සදාකාලිකවම සුරක්ෂිතයි. විශ්වීය ආලෝකය මා පිරිසිදු කරයි. සියලු අදෘශ්‍යමාන බාධක මගෙන් දුරු වී ඇත. මම දැන් සදාකාලිකවම සුරක්ෂිතයි. ඔබ තෝරාගත්තේ ඒ දීප්තිමත් රිදී පලිහනම් මගේ ආදරණීය සොඳුරු ආත්මේනි. ඔබ මේ මොහොතේ ඉන්නේ මහා පුදුමාකාර අදහාගත නොහැකි දිව්‍යමය රැකවරණයක් යටතේ. ඔබ මදක් ආපස්සට හැරිලා බලන්න. පහුගිය කාලේ ඔබේ ජීවිතයට වෙන්න ගිය මහා ලොකු විපත්, මහා ලොකු අනතුරු කීපයකින්ම ඔබ බේරුණේ ඊටාම අහම්බෙන් වගේ කියලා ඔබට හිතුණා නේද? සමහර විට පාරේ යද්දි, රැකියාවේදී නැත්නම් හදිස්සියේ ආපු අසනීපයකින් ඔබ ගැලවුණේ වාසනාවට නෙවෙයි. ඒක අහම්බයක් නෙවෙයි සොඳුරු ආත්මේනි. ඔබේ නොපෙනෙන ආරක්ෂක දේවදූතයන් Tamanගේ පියාපත් වලින් ඔබව වට කරගෙන මේ රිදී පලිහෙන් ඔබව ආවරණය කරලායි තිබුණේ. සතුරන් ඔබව කොටු කරන්න, ඔබව අපහසුතාවයට පත් කරන්න මොන තරම්නම් උපායන් යෙදුවාද? ඔවුන් ඔබට එරෙහිව හදපු හැම උගුලක්ම, ඔවුන් ඔබේ ගමන නතර කරන්න දාපු හැම බාධකයක්ම අන්තිම මොහොතේ ව්‍යර්ථ වෙලා ගියේ කොහොමද කියලා ඔබවත් දන්නේ නැහැ. සතුරන් හිතුවේ දැන් නම් මෙයා ඉවරයි කියලා. හැබැයි විශ්වය ඔබ වෙනුවෙන් වෙනත් මාවතක් නිර්මාණය කළා. රිදී පලිහෙන් විශ්වය අද ඔබට සහතික වෙන්නේ එක දෙයයි. ඔබට එරෙහිව එන හැම නරකක්ම ආශිර්වාදයක් බවට පත් කිරීමට විශ්වය සූදානම් බවයි. ඔවුන් ඔබට ගලක් ගැසීමට උත්සාහ කරන විට විශ්වය ඒ ගල ඔබේ සාර්ථකත්වයේ පඩිපෙළක් බවට පත් කරනවා. ඉදිරියේදී ඔබේ ජීවිතයට එන බාධක, සතුරන්ගේ කෙනිහිලිකම් හෝ ඔවුන් පතුරවන නරක වචන හමුවේ ඔබ තවත් ශක්තිමත් වේවි. සතුරන් ඉදිරියේ මහා ලොකු හයියකින් හිස ඔසවා නැගී සිටින වාසනාව ඔබට හිමි. ඔවුන්ට පෙනීදී ඔබව වට්ටන්ද ඔවුන් දරන හැම උත්සාහයකින්ම ඔබ තව තවත් බැබලෙන ආකාරය මතක තබා ගන්න. ඔබ කවදාවත් කිසිම වෙලාවක තනි වෙලා නැහැ. ඔබට මඟ පෙන්වන්නට, ඔබව වැටෙන්නට නොදී අල්ලා ගන්නට නොපෙනෙන දිව්‍යමය හස්තයක් සෑම විටම ඔබ සමග සිටිනවා. ඔබේ හදවතේ තියෙන ඒ පිරිසිදු බව නිසාම මේ රිදී රැකවරණය සදාකාලිකවම ඔබ සමග පවතීවි. දැන් ඒ මහා ශක්තියෙන් සහ ආදරයෙන් යුතුව මේ වචන කියන්න. විශ්වීය ආරක්ෂාව සෑම විටම මා සමගයි. මම දිව්‍යමය රැකවරණය ලබන ආත්මයකි. මම කිසිම දෙයකට බිය නොවෙමි. විශ්වීය ආරක්ෂාව සෑම විටම මා සමගයි. මම දිව්‍යමය රැකවරණය ලබන ආත්මයකි. මම කිසිම දෙයකට බිය නොවෙමි. මගේ ආදරණීය සුඳුරු ආත්මයනේ. අද මේ ලැබුණු පණිවිඩය අහඹු දෙයක් නෙවෙයි. මේ මොහොතේ ඔබ මේ වීඩියෝව නරඹන්නේම විශ්ව මාතාවට ඔබ කෙරෙහි තියෙන අපරිමිත කරුණාව සහ ආදරය නිසායි. ඔබේ ජීවිතයේ මෙතෙක් පැවති අඳුරු මූල්‍යමය කාලය දැන් ඒකාලෝක වෙන්න කාලය පැමිණ තිබෙනවා. අපි හැමෝම මේ විශ්වයේ ආදරණීය දරුවන්. විශ්ව මාතාව කවදාවත් Tamanගේ දරුවෙකු අසරණ කරන්නේ නැහැ. අද ඔබ වෙත ගලා ආපු මේ මහා ධන වාසනාවේ සහ සෞභාග්‍යයේ ආශිර්වාදය ඔබේම කරගන්න ඔබේ හදවතේ තියෙන පිරිසිදු කෘතවේදීත්වය විශ්ව මාතාවට ස්තුතියි කියා පහලින් කමෙන්ට් කරලා සටහන් කරන්න. ඒ වගේම ඔබේ ඒ ආත්ම විශ්වාසය තව දුරටත් ශක්තිමත් කරගන්න මම ධනවත් වීමට සහ සතුටින් සිටීමට සුදුස්සෙක් කියලා හදවතින්ම විශ්වාස කරමින් ලියන්න. ඔබේ මේ එක කමෙන්ට් එකක් හරහා ඒ ධනාත්මක ශක්තිය තවත් තහවුරු වෙනවා වගේම මේ වීඩියෝව තවත් කෙනෙක්ට ෂෙයා කරන්න. ඔබේ ඒ කරුණාවන්ත ක්‍රියාවෙන් තවත් කෙනෙක්ගේ හිතට ලොකු සැනසීමක් ලැබෙන්න හේතුවක් වේවි. අපේ මේ ආදරණීය පවුලට එකතු වෙන්න විශ්ව පණිවිඩ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඔබට සෞභාග්‍යයෙන් පිරි වාසනාවන්ත අනාගතයක් වේවා. විශ්ව මාතාවගේ පිහිටයි. තෙරුවන් සරණයි.